Hi guys, welcome back to my YouTube channel. ගොඩ කාලයකට පස්සේ vlog එකක් තියෙන්නේ. දැන් තමයි පොඩ්ඩක් free වුණේ. අන්තිමට ගෙනාවේ හන්තාන බර්ඩ් පාක් vlog එක. ඊට පස්සේ තමයි මේ අද මම බණ්ඩාරගම water park එකට Pearl Bay එකට ආවා. මම දැන් තනියම තමයි ආවේ. දැනට තනියම. අපි තව කට්ටියක් එනවා. තාම එන ගමන් කිව්වා. ගෙදරින් ඉඳලා මම තනියම ආවා. යාළුවා වෙනම එන්නේ මෙතෙන්ට. තාම යාළුවා නැහැ. බලමු මොකද අද දවසේ වෙන්නේ කියලා ඔයාලට මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. සයික් එන්ටර් වෙනවත් එක්කම මේ විදිහට අපේ ඩීටේල්ස් ඔක්කොම ගන්නවා. ටිකට් ප්‍රයිසස් වෙනස් වෙන්නේ අපේ උසත් එක වයසත් එක නෙවෙයි. මීටර් 1.2 ඉඳලා උඩ කෙනෙකුට එන ටිකට් එක තමයි අපේ ලොකු අයට තියෙන ටිකට් එක. පොඩි අයට ඊට අඩු ටිකට් එක තමයි හම්බ වෙන්නේ. ඉතින් අපේ බබා උස බලනකොට ඒ ගානට වඩා වැඩි. ඉතින් අපේ ලොකු අයට තියෙන ටිකට් එකම තමයි යටත් ගන්න උනේ. මේ විදිහට අපේ අතට ටැග් එකක් දානවා. මේ ටැග් එක ස්පෙෂල් ටැග් එකක් හරි මොකද මේකේ QR කෝඩ් එකක් තියෙනවා. QR කෝඩ් එක ස්කෑන් කරලා ෆැසිලිටිස් අපිට ගොඩක් ගන්න පුළුවන්. ඒක තමයි මේකේ ස්පෙෂල් වෙන්නේ. මේ QR කෝඩ් එකේ e-wallet ෆැසිලිටි එකක් තියෙනවා. ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. මේ e-wallet ෆැසිලිටි එක ඇත්තටම වටිනවා. අපි ඇතුළට ගියාම අපිට කන්න ඕනි වුණොත් අතේ කෑෂ් කාඩ් තියාගන්න බැරි නිසා එළියෙන් අපි ඇතුළට යනකොට වතුර බෝතල් කෑම මුකුත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඇතුළට යනකොට අපිව චෙක් කරලා තමයි ඇතුළට ගන්නේ. අපේ බෑගුත් චෙක් කරනවා මේ විදිහට. අතේ තියෙන ටෝකන් එක ස්කෑන් කරලා මේ විදිහට අපිට ඇතුළට යන්න පුළුවන්. අපි ඇතුළට ගියාම අපේ දේවල් දාන්න අපි ලොක එකක් ගන්න ඕනි. ඉතින් ලොක එක අන්ලොක් කරන්න පුළුවන් මේ QR කෝඩ් එක ස්කෑන් කරලා. අපි 4 දෙනා තමයි අද ආවේ. අක්කයි අයියලා දෙන්නයි බබයි මමයි තමයි ආවේ. අක්කයි මමයි ෆ්ලෑෂ් බේ එකේ පළවෙනි ස්ලයිඩ් එක මේ විදිහට ස්ටාර්ට් කරා. මේකේ යනකොට ඇත්තටම කෑ ගැහෙනවා. හිතලා කෑ ගහනවා නෙවෙයි. උඩ ඉක්මනට ඔය වටේ මේ විදිහට කැරකිලා යනවා. මේක මීටර් 120ක් දිගයි. මේ විදිහට පහළට ආවා. ෆෝන් යූස් කරන්න දෙන්නේ නැහැ. වීඩියෝ කරනවා නම් GoPro එකක් හානස් කැමරා එකකින් තමයි වීඩියෝ කරන්න දෙන්නේ. නැත්තම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ වුණාට ටික වෙලාවක් යනකොට අපි දැක්කා waterproof පැක් එකක් තියෙන බෑග් එකක්. ඒ බෑග් එකට ෆෝන් එක දාලා ස්ලයිඩ් එකේ ගෙනියන්න දෙනවා. නැතුව මේ ෆෝන් එක ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ විදිහට තමයි වීඩියෝ කරන්න දෙන්නේ. ඒ වුණාට ඒ බෑග් එක අපිට ගන්න විදිහක් තිබ්බේ නැහැ. අපි යනකොට බෑග් එක ඉවර වෙලා තිබුණ නිසා ඒ නිසා අපි එක්කෙනෙක් උඩට දැම්මා. අනිත් එක්කෙනා පහළට දාලා තමයි වීඩියෝස් ගත්තේ මේ විදිහට. ඉතින් බබත් අක්කයි ගියා. ඊට පස්සේ අයියලා දෙන්න මේ විදිහට ආවා. මම early ඇවිල්ලා ගොඩක් වෙලා හිටියා මේ 4 දෙනා එනකන්. ඉතින් ලන්ච් ටයිම් එකත් හරි අපිට බඩගින්නක් ආවා. ඒ නිසා යම්බේ එකට ගියා ලන්ච් ගන්න. අපි ඕඩර් එක දැම්මහම අපිට ටෝකන් එකක් දෙනවා. මේ තමයි අපිට හම්බ වෙච්ච ටෝකන් එක. මේ ටෝකන් එක ඉලෙක්ට්‍රික් ටෝකන් එකක්. ඉතින් අපේ ඕඩර් එක රෙඩි වුණාම මේ ටෝකන් එකෙන් සවුන්ඩ් එකක් එනවා. එතකොට අපේ ඕඩර් එක ගිහින් ගන්න පුළුවන්. අක්කා අරගෙන ආවා අපේ ඕඩර් එක. අපි ඕඩර් කරේ කොත්තු. මෙයා මේ බිලත් පෙන්නන vlog එකට දාන්න කියලා. ලෝ නෑ ඉතින් චිකන් කොත්තු තමයි අපි ඕඩර් කරේ. මේ එක පැක් එකක් 1000 වෙනවා. ප්‍රයිස් කිව්වහම ඔයාලට ඇත්තටම ලේසි. ඒකයි ප්‍රයිසස් ගැන කියන්නේ. ඉතින් කාපු ගමන් වතුරට යන්න හොඳ නැති නිසා අපි ටිකක් වෙලා මෙතන හිටියා. ඊට පස්සේ අපි මෙතන මේ කිඩ්ස් පූල් එකට ගියා. පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අයටත් යන්න පුළුවන් පූල් එකට විතරක්. අර උඩ තියෙන ඒවට මුකුත්ම යන්න දෙන්නේ නැහැ ලොකු අයට. පොඩි අයට විතරයි යන්න දෙන්නේ.
මේ බබාගේ දෙවනි ස්ලයිඩ් එක මේකෙත් යන්න ඕනි කිව්වා. ඔන්න ආවා බබා එළියට. බබාට පූල් එකේ ඉන්න ඕනි කිව්වා. අපිට අනිත් ඒවට යන්න ලේට් වෙන නිසා අනිත් අය උඩට ගියා. බබාව පූල් එකේ තියලා මමත් උඩට ගියා. එයා මොකද කරන්න කියලා උඩට ගිහින් අපි බලන් හිටියා. මේ ස්ලයිඩ් එකේ නම තමා ගෝල්ඩ් වින්. මේකේ ඇතුලේ යද්දී වෙනම ලෝකෙක යනවා වගේ තමයි දැනෙන්නේ. ඔයාලා හොඳට බලන්න මේ ස්ලයිඩ් එක ස්ටාර්ට් කරනකොට ඔයාලට පේනවා උඩ රේන්බෝ කලර්ස් වගේක්. ඉතින් ඒ ටික එක එක කලර්ස් විදිහට පහළ යනකම්ම පේනවා. ඉතින් ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මෙතනට ආවහම රවුම් 4ක් හරි 3ක් හරි අනිවාර්යෙන්ම කැරකිලා ඉවර වෙලා තමයි ආයි පහළට වැටෙන්නේ. ඉතින් අයියත් එක්ක ගියොත් රිවර්ස් තමයි මට එළියට වෙන්න හම්බ වෙන්නේ. එයාත් එක්ක ගිය හැමෝටම රිවර්ස් තමයි එන්න හම්බ වුනේ. ඊළඟ ස්ලයිඩ් එකත් අක්කයි මමයි try කරා. මේකත් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. අර කලින් ගිය ස්ලයිඩ් එකේ විදිහටම මේකේ ඇතුලේ යද්දි කලර්ස් වගේක් තියෙනවා. රේන්බෝ කලර්ස් වගේක්. එක එක විදිහට කලර්ස් පේනවා. ඉතින් ඒකත් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. වෙනම ලෝකෙකට ගියා වගේ තමයි මේකේ ඇතුලේ යද්දිත්. ඇතුලේ වට ටික ඉවර වුණාම එකපාරටම එළියට එනවා. ඒ එනවත් එක්කම දෙපැත්තට පැද්දි තමා අන්තිමේදී එන්ඩ් එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙලාවට කෑ ගහනවා බලන්න. මේ තව පාරක් අයියත් එක්ක ගිය වෙලාවේ මේ රයිඩ් එක මාරු ෆන් කෑගහ ඇවිල්ලා එන්ඩුනා. මේ විකෝලියට් ග්‍රේප් ස්කේප් රයිඩ් එක මේ කියන්න නම් මම නම් බයයි. මම ළඟට ගිහින් හැරිලා ආවා. අයියා නම් කොහොමාරි ගියා. ඉතින් එයා කියන විදිහට very excited. මේකේ යනකොට බර බලනවා. බර අඩුම 50ක්වත් තිබ්බේ නැත්නම් යන්නේ දෙන්නේ නැහැ. ඇහෙනවනේ ඔයාලට සද්දේ, කෑ ගහන සද්දේ. ඉතින් හිතලා කෑ ගහනව නෙවෙයි, නිකම්ම කෑ ගැහෙනවා. ඉතින් මාරු ෆන් මේක. මේ විදිහට වට 4ක් 3ක් විදිහට කැරකිලා මේකත් එන් වෙනවා. ඉතින් අක්කයි අයියයි ගියේ. මේ දෙන්නත් අන්තිමේට කොහොමද රිවර්ස් එකට තමයි එළියට ආවේ. නෙක්ස්ට් මේ දෙන්න ආයි මේකේ ගියා. ඉතින් මේ බලන්න ආයි රිවර්ස් එකට තමයි මේ දෙන්න එළියට එන්නේ. මේ දෙන්න රිවර්ස් එකටම තමයි හැම වෙලේම එළියට එන්න බලන්නේ. ගිය හැම වෙලේම රිවර්ස් එකට ගිහින් මේ පාර නම් ඉස්සරහට ආවා. නෙක්ස්ට් බබයි අයියයි ගියා. ඒ දෙන්නත් ආවේ රිවර්ස් එකට. ඉතින් මේ අයියත් එක්ක මම ගිය හැම වෙලේම මටත් රිවර්ස් එකට තමයි එන්න උනේ. අක්කත් එක්ක ගියාමයි අනිත් අයියත් එක්ක ගියාම නම් කෙලින් කොමාරි එළියට මම ආවා. මේ අතරතුර මම ඔයාලට කියන්නම් වෝටර් පාක් එකේ කොටස් 4කට තමයි වෝටර් පාක් එක හදලා තියෙන්නේ. ෆ්ලෑෂ් බේ, ස්පීඩ් බේ, ටාගට් බේ යම් විදිහට කොටස් 4කට තමයි හදලා තියෙන්නේ. මේ ස්ටෝන් චේසර් ටවර් එක මේකේ කොටස් 4ක් තියෙනවා. මේ ස්ලයිඩ් එක අක්කා තමයි ෆස්ට් try කරේ. ඊළඟට බබයි මායි මේ ස්ලයිඩ් එක try කරා. බබයි මායි ගේම් එකක් විදිහට තමයි ආවේ. කොහොම හරි බබාට කලින් මම පාස් වුණා. මම දින්නා. මේ ස්ලයිඩ් එක අයියා try කරා. මේකේ මම එකපාරයි ගියේ. මොකද මගේ පිට හීරෙන්න ගත්තා. මන්ට එහෙම දැනෙච්ච නිසා මම ආයි ගියේ නැහැ. නෙක්ස්ට් අක්කයි අයියයි එනවා. ඒ දෙන්න ගේම් එකක් විදිහට තමයි එන්නේ. ඉතින් අක්කා පාස් වුණා කොහොම හරි අයියට කලින්. මේකේ හරිම විදිහට යාලා කියන විදිහටම එන්න ඕනි. ආවේ නැති වුණොත් මෙන්න මේ විදිහට වතුර ඇතුළට ඔළුව යනවා. ඉතින් ඔයාලත් ගියාම එයාලා කියලා දෙන විදිහටම try කරන්න. නැත්නම් ඔයාලගේ safety එකට ඒක බලපාන නිසා. අපේ දවසේ අන්තිම හරියට අපි ඇවිත් ඉන්නේ. අපි මේ pool එකට ආවා. මේ ලොකු pool එක. එහා පැත්තේ තියෙන්නේ baby pool එක. මේ විදිහට අපි pool එකට ආවා. sunset එක ඒ time එකේදී ඉතින් ලස්සනයි sunset එකත් බලාගෙන ගොඩක් වෙලා pool එකේ හිටියා.
ඇඳුම් ගැන කිව්වොත් අපිට කොට්න ඇඳුම් අඳින්න දෙන්නේ නැහැ. ස්විමින් වලට මැච් වෙන ඇඳුම් විතරයි අඳින්න දෙන්නේ. එකිනෙක කනවා යන්න බෑ කියලා. මේ දර්ශයි අයියගේ ෆෝන් එක තියනනේ දුන්නා. දැන් 5:30 දැන් 5:30 පහ වුණා. දැන් වෙලාව හවස 5ක් පහ වෙලා. කෝ මෙයා මේ බලන්න. එයා කැමති නෑ ඉඳලා ගන්න. මෙච්චර වෙලාව අතර ඉඳලා. ඒ 10 ඉඳලා දැන් 5. අනි ඒක රණ්ඩුවක් අර දෙන්න යනවා ෂේප් එකේ. අද අපේ එන්ඩ් එක මේක. චූටි බබාඩලෝ යන්න බෑ කියලා. දැන් 5:30 වරට විතර ඇති. හොඳට එන්ජොයි කරා. කකුල් දෙක තැම්බිලා තියෙනවා. තැම්බිලා කියනකොට උඩටම මේ සුදුම මැලියලා තියෙන්නේ. දැන් වොෂ් දාන්න ඕනේ. වොෂ් දාලා චේන්ජ් කරගන්න ඕනේ. වොෂ් දාලා චේන්ජ් කරගත්තා. ඔයාලට වොෂ් රූම් එකකින් බොඩි වොෂ් ෂැම්පු ගන්න පුළුවන්. ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. ඇත්තටම හොඳයි. ඒක ඇත්තටම කම්ෆර්ටබල්. හැම සඳුදාම වොටර් පාක් එක ක්ලෝස් කරනවා. සඳුදාට විතරයි වොටර් පාක් එක ක්ලෝස් කරන්නේ. ඒ වුණාට සඳුදාටත් පබ්ලික් හොලිඩේ එකක් වැටුනොත් අනිවාර්යයෙන්ම වොටර් පාක් එක ඕපන් කරනවා. මැයි 1 වෙනිදායි අප්‍රේල් 13 14 විතරයි පබ්ලික් හොලිඩේ වලට ක්ලෝස් කරන්නේ. ඉතින් අදට ව්ලොග් එක මම නතර කරනවා. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. vlog එක අන්තිම වෙනකන් රැඳී හිටපු ඔයාලා හැමෝටම thank you. bye. කවුද සයික් කර? සයික් කරන්න.